මේ දෙල්ලන්ගිල පන්සලෙන් කතා කරන්නේ. හෙලෝ. ඔයාට කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයාට. මං කවුද කියන්නකෝ? ඉතින් ඔයා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ අපි දන්නවා. නමුත් ඉතින් ඔයා දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ? මං දන්නේ නැහැ. මං ඔයා කවුද කියලා දන්නේ නැතිනම් කතා කරන්නේ. එහෙම කතා කරලා මේ කවුද කියලා දන්නේ නැතෝ. ඉතින් කවුරක් කතා කරන්න දෙයක් නැහැ. මේක හදිසි ප්‍රශ්නයක් නිසා තමයි අපි මේ කතා කරේ. මේ බෙල්ලන්ගිල පන්සලේ හාමුදුරුවන්ගේ ලොකු ඇට අපි අරන් ආවා මේ ඔයාලා ගෙවල් පැත්තේ පන්සලට මේ පෙරහැරකට. එන අතරමාගෙදී ආලියා කුලප් වෙලා පැන්න ඔයගොල්ලන් ගෙවල් පැත්තට. පොඩ්ඩක් බලන්න මේ දැන් ඔයා ගේ පිටිපස්සේ මේ පොඩ්ඩක් බලන්න ගිහිල්ලා මේ ඉන්නවත් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරදරයක් වෙයි කියලා හිතලා තමයි අපි මේ දැනුම් දීමක් කරන්න කතා කරේ. ඔව්. අලියා දැකලා තියෙනවනේ මේ ඉතිස්සෙල්ලා. අලියා දැකලා නැහැ. දැකලා නැද්ද? කකුල් හතරක් තියෙනවා හොඬ වැලක් වගේ එකක් තියෙනවා. ඒක කළුම කළුයි ලොකුම ලොකුයි. ඔව් කළුම කළුයි ලොකුම ලොකුයි පොඩ්ඩක් බලන්න ලොකුවට පේන ඈ. මොක හෙක් ගන්න කොරොක් එක් වගේ. හෙක් ගානම් වෙන්න අඬන්න වෙන්නේ ඌ ඇවිල්ලා පහර දුන්නොත් එහෙම. මොකද? හික් ගන්න ආයිකාර මේක මගුලන්නේ කො මේ මොකක් හරි කියන්න ගත්තා හික් ගාලා හරියන්නේ නැහැ. මේක සීරියස් ප්‍රශ්නයක් ඒකයි මේ කියන්නේ. ඉතින් අලියා හොයලා කියන්න. අලියා මේ වැඩක් නැහැ. ඉන්නවනම් අපිට කෝල් එකක් දීලා කියන්න මේම අලියා ඉන්නවා මෙතන ඉන්නවා අතන ඉන්නවා කියලා පොඩ්ඩක් හොයලා ගමේ මිනිස්සුන්ගෙන් අහලා. ගමේ මිනිස්සුන්ට කියන්න මේම අලියා පැනලායි කියලා. කියලා ඉවරලා ඒගොල්ලන්ට විස්තරේ කියන්න කකුල් හතරක් තියෙන කළුයි කියන්නේ ලොකුයි කියන්නේ. හොඬ වැඩක් තියෙනවා කියන්නේ. කියලා ඉවරලා මේ ගම දැනුවත් කළා මේ අපිට කෝල් එකක් දෙන්න ඊට පස්සේ අපි එන්න දංගල් එහෙම අරගෙන ලොරියක් අරගෙන අල්ලගෙන යන්න. අල්ලගෙන යන්න අල්ලගෙන ගියාට කමන්නේ නැහැ නේද? කමන්නේ අල්ලගෙන යන්න. අල්ලගෙන යන්න දෙයිද දන්නේ නැහැ නේ.